හයි වීවර්ස්, කොහොමද ඔයාලට? ආදරයෙන් පිළිගන්නවා Around SL අපේ YouTube channel එකට. ඔන්න අදම ඔයාලට අරන් ආවේ ලංකාවේ දකුණු දිග වෙරළ තීරයේ තියෙන කොට දෙනෙක්ගේ අවධානයට ලක් නොවන සුන්දර වෙරළ තීරයක් ගැන විස්තර. ඉතින් අපි ඉක්මනින්ම යමු අද වීඩියෝ එකට. ගොවියපාන වෙරළ තීරය. එහෙමත් නැත්නම් ගොවියපාන බීච්. ගාල්ල නගරේ ඉඳලා කිලෝමීටර් 21ක වගේ දුරක් මාතර පැත්තට යනකොට තමයි මේ කියන ගොවියාගම බීච් එක අපිට හම්බ වෙන්නේ. හරියටම කිව්වොත් ගාල්ල අහංගම තමයි මේ තැන පිහිටලා තියෙන්නේ. ලස්සන සුදු පාට වෙරළ තීරයත් සංසුන් මුහුදු තීරයකුත් මෙතන ඔයාලට දැක ගන්න පුළුවන්. ඔයා වැඩිය මිනිස්සු ඉන්න තැන්වලට අකමැති කෙනෙක් නම් ඔන්න නිදහසේ ඉන්න පරිසරයේ සුන්දරත්වය විඳින්න පුළුවන් ලස්සන මුහුදු වෙරළක් තමයි මේ. ඊට අමතරව මේ වෙරළ තීරයෙන් ඔප්පට මුහුද පිහිටලා තියෙන ලස්සන දූපතකුත් ඔයාලට දැක ගන්න පුළුවන්. මේ දූපතට කියන්නේ යක්ෂණියගේ දූපත කියලා. තනින් තන කල්කුළු තියෙන මේක මැටි වලින් හැදුණු කන්දක්. ඒ වගේම ඉංග්‍රීසි පාලන කාලයේදී මේකට යන්න කල්වැටියක් පවා තිබිලා තියෙනවා. යක්ෂණියගේ දූවේ අතීත කතාව දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්නකෝ. මම වෙන වීඩියෝ එකකින් අරන් එන්නම්. ඉතින් ඊට අමතරව මේ අවට ලස්සන කොරල් පරයකුත් දැක ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රධාන පාරට ආසන්න නිසා ඔයාලට පහසුවෙන් මෙතනට ළඟා වෙන්න පුළුවන්. තව විශේෂ දෙයක් තියෙනවා. මුහුදේ නාන්නාසය ඉන්නවනේ. ඒ වගේම ගඟේ නාන්නාසයත් ඉන්නවා. මේ දෙකොල්ලන්ටම එකම තැනකින් නාගන්න පුළුවන් කිව්වොත් එහෙම ඔන්න මේ ආසන්නයේම ගාල්ල සහ මාතර වෙන් කෙරෙන ගොවියපාන ගඟ මුහුදට වැටෙන ගම් මොයි තියෙනවා. අන්න ඒ ප්‍රදේශය ස්වභාවික නාන තටාකයක් විදියට හඳුන්වනවා. ඔන්න නාන්න එහෙම යන්න හිතාගෙන ඉන්නවා නම් ආරක්ෂිත තැනක් විදියට මෙතන ප්‍රසිද්ධයි. මුහුද නාන්න ආසයට ගඟේ නාන්න ආසයට දෙකොල්ලන්ටම හරියන තැනක් තමයි ඔන්න මේක. අන්තිමටම කියන්න තියෙන්නේ මෙතන වැඩිය ජනාකෙන්න තැනක් නොවෙන හින්දා ඔයාලා මෙතනට යනවා නම් දේවල් හරියටම ප්ලෑන් කරගෙන යන්න. ඒ කියන්නේ කෑම බීම එහෙම ඔයාලා අරගෙනම යනවා නම් ඔයාලට පහසුවක් වේවි. ඒ වගේම ඔයාලා යනවා නම් ඒ තැන ඔයාලා යන්න කලින් තිබුණ විදිහටම ලස්සනට තියලා ඉන්නත් අමතක කරන්න එපා. මොකද අනාගතයටත් මේ ලස්සන තැන් මෙහිමම තියෙන්න ඕනනේ නේද? ඉතින් ගොවියපාන බීච් ගිය අය ඉන්නවද? ඊ ගැන තව විස්තර දන්නවනම් අපිට දැනගන්න කමෙන්ට් කරන්න. එහෙනම් මේ වගේ තවත් ගොඩක් දෙනා නොදන්න ලංකාවේ ලස්සන තැන් ගැන දැනගන්න ටිකටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්න අපිව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. Thanks for watching. Bye.